ඉඩ දෙන්න එපා බොරුවට යක්ෂයාට ඔබව රවට්ටන්න. ඉඩ දෙන්න එපා මේ ලංකාවේ මොහොමඩ් ඔය වැදගැම්මක් නැති මොහොමඩ් බලකායට මේ සත්‍ය ආක්‍රමණය කරලා යටපත් කරන්න ඉඩ දෙන්න එපා. ඒකට විරුද්ධව ඉන්න. සැබෑ කිතුණෙක් වුණාම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න, විශේෂයෙන් බයිබලීය සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. මම දකිනවා මේ දවස්වල සමාජ ජාලාවල් වල සමහර විට මේ ක්‍රිස්තියානි විරෝධී බෞද්ධයන් වෙන්නේ නැති ඒගොල්ලෝ. ඒ බෞද්ධයෝ පවා ඊශ්‍රායෙල්ට පක්ෂපාතීව කතා කරනවා. ඒගොල්ලෝ ලස්සනට ඒ විශ්ලේෂණාත්මකව කරුණු පැහැදිලි කරනවා. මට ලැජ්ජයි ලංකාවේ කිතුණුව ගැන. මට ලැජ්ජයි ලංකාවේ සමහර උපාධිධාරීන් කට පියාගෙන මුනිවත රැකගෙන ඉන්නවා. මේවා ගැන කතා කරන්නේ නැතුව. ඒ වගේම වර්තමානයේ මන් දන්නා වූ පුද්ගලයෙක්, ඔහුට මම යම් දෙයක් ෂෙයා කරා. ඒ ෂෙයා කරාම ඔහු ඒකට විරුද්ධව අර හමාස් ත්‍රස්තවාදීන්ට පහර දීලා ඊශ්‍රායලය අර මැරිච්ච ළමයින්ව අල්ලගෙන දුහන වීඩියෝ එකක් මට දැම්මා. මම දැනගත්තා වීඩියෝ එක දාපු ගාම ඒ පුද්ගලයාගේ ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා. මම ඒ වෙලේම ඔහුට පිළිතුරක් දුන්නා. ඔහු ඒකට විරුද්ධව කතා කරා. මම දන්නවා ඒ පිළිතුරට ඔහු බාධාවටපත් වුණා. ඔහු කියනවා මම මනුෂ්‍යත්වයේ වෙනින් පෙනී සිටින පුද්ගලයෙක්. ඔහු වෘත්තිමය වෛද්‍යවරයෙක්. මම පුද්ගලයා කවුද කියලා කියන්නේ. ඔහු කියනවා මම මනුෂ්‍යත්වයේ වෙනින් පෙනී සිටින කෙනෙක්. හැබැයි මම ඔහුට කිව්ව දේ තමයි, පේන්නේ නැද්ද? ලක්ෂ ගණන්, දසදහස් ගණන් ඒ මුස්ලිම් අන්තවාදීන් ඇතුළේ මේ මුස්ලිම් රටවල මිනිස්සු මැරෙනේවා ඔයගොල්ලෝ කතා කරන්නේ නෑනේ. මේ මුස්ලිම් අන්තවාදීන් බුරුතු ගණන්, දහස් ගණන් ක්‍රිස්තියානි කාරයන්ව ඝාතනය කරනවා. ඒව ගැන ඔයගොල්ලෝ කතා කරන්නේ නෑනේ. මේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් ඒ අහිංසක සිවිල් වැසියන්ගේ රෝහල්, පාසල්, ඒ වගේම ඔය මහලොකු ඔය ගුබ්බෑවම් සමහර ඒවා ඔය ඉස්ලාම් පල්ලි ඒවා වල ආයුධ ගබඩා කරගෙන ත්‍රස්තවාදීන් ඒවල ඉඳගෙන ඒවා තුල ත්‍රස්තවාදී ක්‍රියාවල් කරමින් ඒ අපි කියනවා ඉන්ටර්නැෂනල් වෝ ක්‍රයිම්ස් කරමින් ඒ තමාගේම වැසියන්ව මේ ශීල්ඩ් එකක් විදිහට අර පලියක් ලෙස තියාගෙන ක්‍රියා කරන ඒවා ගැන ඇයි ඔබලා කතා කරන්නේ නැත්තේ? ඒකට හේතුව මම මේ කතා කරන ඒ මනුෂ්‍යත්වයෙන් මහලොකොට පෙනී සිටින කියන වංචාකාරයා. ඔහුගේ හදවත ඇතුලේ තියෙන යුදෙව් තිත්තකම, යුදෙව්වන්ට වෛර කරනවා. ඔහු වෘත්තිමයෙන් වෛද්‍යවරයෙක්. හැබැයි මනුෂ්‍යත්වය ගැන කතා කරනවා. හැබැයි අර ඉස්ලාමීය මේ මුළු ලෝකය විනාශ කරමින් සිටින ඒ ඉස්ලාමීකරණය ගැන ඔහු කතා කරන්නේ නැහැ. දසදහස් ගණන්, ලක්ෂ ගණන්, සමහර විට මේ ඉතිහාසය තුල මිලියන ගණන් විනාශ වෙච්ච ඒවා ගැන ඔහුගේ කතාවක් නැහැ. යුදෙව්වන්ට විරුද්ධයි. යුදෙව්වන්ගෙන් ආශිර්වාද ලබාගෙන, යුදෙව්වන්ගෙන් ලැබුණු මේ ලෝකෙට ලැබුණු බොහෝ ආශිර්වාද තුලම ගොඩනැගිලා වෛද්‍ය වෘත්තයට ඇවිල්ලා අද යුදෙව්වන්ට වෛර කරන යක්ෂයාගේ බීජය ඒ මිනිස්යන් තුල, එවැනි මිනිස්යන් තුල තියෙනවා. ලැජ්ජ වෙන්න ඕන මේ වගේ මිනිස්සු. මහ ලොකු මනුෂ්‍යත්වයක් ගැන කතා කරනවා, සාධාරණ සත්‍ය කතා කරන්නේ නැතුව. හමාස් ත්‍රස්තවාදීන්ගේ සහ ඇල් ජසීරා ඒ සාතනික ජනමාධ්‍යවල රැවටීමට, ඒ හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රොපගැන්ඩා වලට රැවටිලා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? මනුෂ්‍යත්වයක් ගැන බොරුවට වංචාකාරව කතා කරමින් ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ සත්‍යතාවයේ ඒ ඉදිරියේ ඒගොල්ලෝ ඇස් පියාගෙන, කන් වසාගෙන ඔවුන්ට ඕන ඒ යුදෙව් විරෝධී, යුදෙව් තිත්තකම, යුදෙව් වෛර දේවල් වලින් ඔළුව පුරව ගන්නවා. ඒගොල්ලෝ ඒකයි කරන්නේ. පොඩි කාලේ ඉඳන් පොත්පත් කියවලා බුද්ධිය පුරවගෙන අන්තිමට මොනාද ඔළුවේ තියෙන්නේ? මනුෂ්‍යත්වයක් ගැන කතා කරනවා, ඇත්ත කතා කරන්නේ නැතුව. ලැජ්ජ වෙන්න ඕන මේ වගේ පුද්ගලයෝ. මේ වගේ බොහෝ පුද්ගලයෝ මේ ලෝකයේ අද ඉන්නවා. ලංකාවේ ඉන්නවා, ක්‍රිස්තියානිකාරයෝ ඉන්නවා. දැන්වත් හැරෙන්න දෙවියන් වහන්සේ වෙතට. මොකද ඔබගේ මහලුක ඔය මනුෂ්‍යත්වයක් ගැන කතා කරන දෙයට බෑ ඔබගේ ජීවිතය ගලවන්න. යේසුස් වහන්සේ ඉක්මනින් මෙන්න යනවා. මම ඌට දින්න ඕනේ පණිවිඩය දීලා ඉවරයි. ඌ ඒකට බාධාවටපත් වුණා. ඌට බෑ මාත් එක්ක ඒ ගැන ආගියු කරන්න. ඌ මොන වෛද්‍ය වෘත්තයෙන් වුණත්, ඔහු මොන කතික හැකියාවක් තිබුණත් මේ සබ්ජෙක්ට් එක ගැන ඔහුට බෑ මාත් එක්ක මේ වාද කරන්න. ඔහු පරාජිතපත් වෙනවා. ඒකයි ඔහු ඉක්මනින්ම නැවතුවේ. දෙවියන් වහන්සේටයි සියලු මහිමේ ගෞරවය. තේරුම් ගන්න මේ කාරණාව. අද යක්ෂයා බයිබලයේ ලියලා තියෙන දේ මම මේ කියන්නේ. අද යක්ෂයා යුදෙව්වන් කෙරෙහි වෛරය වපුරවලා තියෙනවා. බීජ, වෛරයේ බීජ මනුෂ්‍යයන් තුල වපුරවලා තියෙනවා. කිසිම හේතුවක් නැහැ යුදෙව්වන්ට වෛර කරනවා. එච්චරයි. අනිත් පැත්ත ගැන කිසිම කතාවක් නැහැ. මේ ඉරානයේ කරන ම්ලේච්ඡ දේවල්, ඒ ඉරානයේ තම රටවැසිය මොර ගහනවා. අද ඊශ්‍රායල් වෙනුවෙන් ඒගොල්ලෝ පෙනී සිටිනවා. ඒගොල්ලෝ කියනවා ගලව ගන්න. මේ සාතනික මේ ත්‍රස්තවාදී ඉරාන රෙජිමෙන් අපව ගලව ගන්න කියලා ඉරාන මිනිස්සු මොර ගහනවා. ඒව ගැන කතාවක් නැහැ. වංචාකාරයෝ මේ මිනිස්සු. වංචාකාරයෝ. මට ලැජ්ජයි. වංචාකාරයෝ. ඒ නිසා මම මේ කතා කරන්නේ, මම මේ වීඩියෝ එක දාන අවසානයේ එකක් බලලම
කැමති අය බලාගෙන කැමති අය බලන්න නැතුව ඉන්න. මොකද මට මේක මේ views ලබා ගන්න ඕනේ නැහැ. කැමති අය බලලා සත්‍ය තේරුම් ගන්නා වූ අය අවබෝධ කරගෙන ඒ සත්‍ය ප්‍රකාශ කරන්න, කැමති නැති ගොබ්බය විනාශ වෙන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. කාටවත් බෑ මාව නවත්තන්න. මොකද දෙවියන් වහන්සේ තමයි යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින පිණිස මට හදවතක් දීලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න. ඒ නිසා මම අවසන් කරනවා. දෙවියන් වහන්සේ මේ වචන වලින් මේ උතුම් අනාර්ග පරම සත්‍යතාවයේ තිත්ත වුණත් ඒක තමයි ඇත්ත. ඒ උන්වහන්සේගේ සත්‍යතාවයෙන් නුඹලට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආමෙන්. ආමෙන්.